නිසා දැන් හොඳ වැඩක් එතුමියට පැවරිලා තියෙනවා. කියන්නේ වෘත්තියටම පැවරිලා තියෙනවා. රාජ්‍ය සේවකයින්ට අවශ්‍ය කරන නිදහස ඒ වගේම තමයි ඒගොල්ලන්ට පහසුකම් සියල්ල සැපීම තමයි අපේ ආණ්ඩුවේ ප්‍රධානම බලාපොරොත්තුව. ඇත්තටම පොලිස් නිලධාරියෙක් තමන්ගේ වෘත්තියට ගැළපෙන නොගැළපෙන වැඩ කරන්නේ එයාට අදාළව තියෙන පහසුකම් සහ ඒගොල්ලන්ගේ වැටුප් සාකච්ඡා කරද්දී තේරෙනවා ඒවා නොලැබෙන නිසා තමයි. මිනිහ කැමැත්තෙන් පගාව ගන්න, අල්ලස් ගන්න යන්නේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙන ඉඳ තමයි එහෙම කරන්නේ. ඉතින් එතුමියගෙන් අවසරයි. ඊළඟට අපේ ග්‍රාම නිලධාරිතුමී ඉන්නවා, එතුමියගෙන් අවසරයි. අපේ සමෘද්ධි සංවර්ධනධාරිතුමා ඉන්නවා, එතුමාගෙන් අවසරයි. මෙතන වැඩි හිටියෝ කීව දෙනෙක් තමයි කුමාර තිස්සයි කාලයක් තිස්සේ පක්ෂ දේශපාලනය කරපු කට්ටිය. ඉතින් හැමෝගෙම අවසරයි අපේ වැඩි හිටියෝ කීව දෙනෙකුත් ඉන්නේ. ඉතින් මම මේ දේශපාලන කතාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම මේ පොඩි අදහසක් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වගේ යෝජනා මම හිතන්නේ මේ ශාලාවල පාල්ක පුරන්න යෝජනා වෙලා ඇති නේද? මිනිස්සු ඒකනේ දැන් මේ අඩු ග්‍රාමසේව වසමක කට්ටියට කිව්වහම මේ වගේ අඩු වෙලා තියෙන එක. ඉතින් විශ්වාසයක් නැහැ. මේ කියන ඒ වගේ කිසිම විශ්වාසයක් නැහැ. ඒ විශ්වාසය බෙදිලා තියෙනවා. දැන් ඒක තමයි මේකේ බරපතලම කාරණා. අපි මුලින් ඉඳලම කිව්වේ ජන සහභාගීත්වයේ සහිත ආණ්ඩුකරණයක් කියලා. ජන සහභාගීත්වයේ සහිත ආර්ථිකය. එතකොට මේක මිනිසුත් එක්ක බද්ධ වෙච්ච දේශපාලනයක් තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ සඳහා ඒගොල්ලන්ගේ මානසිකත්වය හදන එක තමයි පළවෙනි කාරණා. මේකේ වැදගත්ම කාරණා. විශ්වාසය තහවුරු කරන එක. ඒකනේ ඡන්ද කාලේට ඡන්දයක් එනවා, ඉස්සරහ මොනවාරි වෙනවා, ඡන්දේ ගන්නවා ඊට පස්සේ නෑනේ. කොහොමද ඉතිහාසයේ පුරාම තිබුණේ. හැබැයි අපි ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පස්සේ අපිට පොඩි එළියක් දීලා තියෙනවා. පොඩි ආලෝකයක් දීලා තියෙනවා. ඒ කියන්නේ ලයිට් එකක් පත්තු කරලා පෙන්නනවා මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා කියලා. ඒ කියන්නේ මිනිස්සු ගොඩක් ඡන්දේ දැම්මේ නැහැ. ඡන්දේ නොදාන්න හේතුවක් ජනාධිපතිවරණයට වඩා මහමැතිවරණයේදී ඡන්දේ පාවිච්චි කළා. ඒතකොට මහමැතිවරණයේ තිබිච්ච ඡන්ද ප්‍රතිශතය ඡන්ද දැමීම ප්‍රාදේශීය සභා මැතිවරණයේදී අපි දැක්කේ නැහැ. විවිධ ගැටලු ගොඩක් තියෙනවා. ඉතින් අපි තීරණය කරලා තියෙනවා මිනිස්සු ඉල්ලන දේ නෑ වගේ. එහෙම අදහසක් තියෙනවා. උඩ ලොකු වෙනස්කම් තියෙනවා. කවුරුවත් කතා කරන්නේ නෑනේ. අමාත්‍යාංශ තියෙන ලංකාවේ 24යි. මීට කලින් අමාත්‍යාංශ තිබ්බ ගානවත් අපි දන්නේ. අද අපි කෙනෙක් මන්ත්‍රී කෙනෙක් ගන්න නම් මිනිහට අමාත්‍යාංශ හදලා දෙන්න. එහෙම රටක් තිබුණා. එතකොට ඒක වෙනස් වෙලා හිටන් දැන් අලුත් ක්‍රමයකට රට හැදීගෙන එනවා උඩින්. හැබැයි ගමේ කට්ටියට මේක දැනෙන්නේ නැහැ, දැනෙනවා අඩු. ඒක මේ පුද්ගල ප්‍රශ්නයක් ඒව නෙමෙයි. ඒක හරි. දැන් අපි ඡන්දෙ ඉල්ලන්න ගෙවල් ගන්න ගියානේ. ඒ යනකොට කිව්වේ මොකද වෙලා නැහැ කියලා. ඒක හරි. ඒක අපි පිළිගන්නවා. අපි දේශපාලනය කරන්න ආවේ 103 කණ්ඩායම විදිහට. අපිට හොඳට මතකයි. අපි ඉස්ලාම් ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වෙනකොට අපි ප්‍රතිවාදියෙක් තමයි එතකොට තිලකසිරියයි. ඒතර අපිට හොඳට මතකයි මේකේ ආපු ගමන. 103 ඉඳලා තමයි අපේ ඇතෑරියේ නෑ කීයට. අපි මිනිස්සුන්ට දවසින් දවස කිව්වා. අපි නිකන් අර පාර්ට් ටයිම් එකට දේශපාලනය කරේ නෑ. අපි පූර්ණ කාලීන දේශපාලනය කරා. මිනිස්සු ගිහිල්ලා හම්බුණා, කතා කළා. ඒගොල්ලන්ට මේක වෙනස් කරන්න ඕනේ කියලා කිව්වා. එහෙම තමයි මේ කොට්ටාස ගොඩක් වෙනස් වුණේ. ග්‍රාම සේවා වසම් වෙනස් වුණේ. මිනිස්සු වෙනස් වුණේ එහෙම. ඉතින් මට කියන්න තියෙන්නේ මේ රට ගොඩ ගන්න ඕන නම් අනුන් කරයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ කවදාවත්. මේ විදිහටම අපි අනාගත පරම්පරාවටත් මේ විදිහට මේ රට බාර දෙනවා නම් අපින් තියෙන වැඩේ මොකක්ද? අපේ හොඳ රාජනීතිඥ පිරිසක් ඉන්නවා. වැඩ කරන්න කැමති ඒගොල්ලෝ. ඒගොල්ලොත් අපේ පන්ති මිනිස්සු. අපි ඒගොල්ලන්ට ආදරේ. හරිද? ඉතින් ඒක නිසා අපිට කියන්න තියෙන්නේ අපි එකතු වෙලා දැන් කළුගල්ල කොට්ටාසේ ඡන්ද කොට්ටාසේ ගත්තොත් එහෙම ග්‍රාම සේවා වසම් 6ක් තියෙනවා. ඒකේ වැලිදල්ල ග්‍රාම සේවා වසම් කියලා කියන්නේ අපි දැන් ඉන්නේ මේකේ වැලිදල්ල ග්‍රාම සේවා වසමේ මේ වසමේ තියෙන අඩුපාඩු අපි ඔක්කොම යෝජනා කරගෙන මේ පස් අවුරුදු සැලැස්මට දාලා හිටන් අපි අදාළ කාල සීමාව තුළ දැන් මේ වගේ සභාවක් ගන්න ඇත්තටම හේතු උනේ නැත්තම් කියනවා අර වැඩ කරපු එකනාගේ පාර මේ ඉස්සලා හදුවනේ කියලා කියනවා. ඔය චෝදනාවලින් වළකින්න තමයි අපි මේක විවෘතව මෙතන සාකච්ඡා කරන්නේ. ආපු නැති එක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. අපි ආරාධනා කරලා තියෙනවා ආර්ථික සංගල්පතාවතුමේ ස්වේච්ඡා සංවිධානවලට එතකොට ගමේ වැඩිහිටියන්ට වැඩ කරන අයට ස්වේච්ඡාවෙන් වැඩ කරන්න පුළුවන් අයට ඒගොල්ලන්ට ආරාධනා කරලා තියෙනවා. එතකොට ආරාධනා කරලා පැමිණි පිරිස තමයි අපිට මෙච්චරයි අපි මේක පුරුල් කරගමු ඊළඟට
පුළුල් කරගෙන අපි ළඟපාත කෙනත් අරගෙන යමු. මේක දේශපාලන වැඩක් නෙමෙයි, මේක රජයේ වැඩක්, අපි ගොඩනගෙන වැඩක්. ඒක නිසා මට ඉල්ලීමක් කරන්න තියෙන්නේ. අපි එකතු වෙලා මේක දේශපාලන කෝණයෙන් බලන්න එපා. මේ තමන්ගේ පක්ෂයෙන් ඡන්ද ඉල්ලපු කෙනෙක් නෙමෙයි. නමුත් මහජන මතයෙන් අපි ඇවිල්ලා ඉන්නේ. අපි හැමෝටම මූණ බල දේශපාලනය කරන කට්ටිය නෙමෙයි. අපි එහෙම ආදර්ශයක් ඉතිහාසෙ පුරාම සපයපු පක්ෂයක සමාජිකයෝ. ඒක නිසා අපිට ඒකේ වගකීමක් තියෙනවා. අපි දන්නවා මේකේ මීට කලින් පත් වෙච්ච മന്ത്രിවරු ඒගොල්ලෝ අද බිඳුවට වැටෙන මොන හේතුවකටද කියලා. අපිට හැමදාම උඩින් තියෙනවා. මගේ දුරකථනේ නාද වුණොත් එහෙම මගේ දුරකථනේ නාද වෙන්නේ මෙන්න මෙහෙම ගීතයකින්. නන්දා මාලිනී ගායනා කරනවා පූජාසනේ ඔබ හිඳුවා ඔබට පුතන මේ ලෝකයමයි ඔබට එළියව නැගිටින්නේ කියලා. අහලත් සමාන ගීතේ. ඒ ගීතය තුල තියෙන්නේ අපි කියන අදහසම තමයි දේශපාලන. මේ മന്ത്രിතුමා කියලා කියන ඇත්තටම අපිට විතර ලොකු වටිනා එකක් නෙමෙයි. හරිද? ඒක නිසා අපිට අවශ්‍ය කරනවා මේ තිබිච්ච தත්ත්වයෙන් මේකට ගොඩ ගන්න. ඒක සැබෑ වුමනාවක්.